අද මම ඔයාලට ගෙනෙන්නේ ශිව දෙවියන්ගේ භයානකම අවතාරය වන කාල බහිරව දෙවියන් ගැනයි. ඉතින් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. වෙනදා වගේම මේ සුවිශේෂී වීඩියෝ එකේ අවසන් තප්පරේ දෙක වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. කාල බහිරව යනු කාලයෙහි විනාශයෙහි අධිපති ලෙස සැලකෙන ශිව දෙවියන්ගේ ඉතාමත් උග්‍ර සහ බිහිසුණු ස්වරූපයක්. කාල බහිරවය කියන්නේ ශිව දෙවියන්ගේ ප්‍රධාන භයානක ස්වරූප 8න් එකක්. කාල යන්නෙන් කාලය සහ මරණය යන දෙකම අදහස් වෙනවා. බහිරව යනු බිහිසුණු හෝ භයංකාරය යන්නයි. එනම් කාල බහිරව යනු කාලයේ මරණය හෝ කාලය පවා පාලනය කරන දෙවියන් ලෙස හැඳින්වෙනවා. එක් පුරා වෘත්තයකට අනුව බ්‍රහ්ම දෙවියන් උඩග වී තමා විශ්වයේ උත්තරීතරයයි ප්‍රකාශ කළ විට ශිව දෙවියන් උන්වහන්සේගේ කෝපය නිසා බහිරවයන් නිර්මාණය වුණා කියලා සඳහන් වෙනවා. බහිරවය විසින් බ්‍රහ්ම දෙවියන්ගේ පස්වෙනි හිස කපා දැමූ අතර එම හිස අතේ තබාගෙන සිටියා. මෙයින් බ්‍රහ්මතාවයේ පාපයෙන් මිදීම සඳහා ඔහු ලෝක තුනෙහි සැරිසැරූ බව කියවෙනවා. කාසි නගරයට පැමිණි විට ඔහුට එම පාපයෙන් මිදීමට හැකි වෙලා තියෙනවා. කාල බහිරව දෙවියන් කාසි නගරයේ ආරක්ෂකයා ලෙස සැලකුණු ලබන අතර එතුමාගේ අවසරයකින් තොරව කාසි නුවරට ඇතුල් විය නොහැකි බව විශ්වාස කරනවා. කාල බහිරව වන්දනා කිරීමෙන් කාලය ඵලදායීව කළමනාකරණය කිරීමට, බාධා ජය ගැනීමට, බිය දුරු කිරීමට හැකිවන බව බැතිමතුන් විශ්වාස කරනවා. කාල බහිරව දෙවියන් නිරූපණය වන්නේ ඉතාමත් බිහිසුණු ස්වරූපයකින්. උග්‍ර දැස්, කොටින්ගේ දත්, දිලිසෙන හිසකෙස් සහ නිල් පැහැති ගෙලක් සහිත වේ. අත්වල ත්‍රිශූලයක්, බෙරයක්, මාලයක් සහ බ්‍රහ්ම දෙවියන්ගේ කපා දැමූ හිස් කබල දරා සිටී. උන්වහන්සේගේ වාහනය වන්නේ සුනකයාය. කාල බහිරව දෙවියන් පිළිබඳව තවත් තොරතුරු හෝ වෙනස් ශිව අවතාරයක් ගැන ඔබ දන්නේ නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට පුංචියෙන් පුංචි ලයික් එකක් දාලා තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා කියන ගමන් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් මුලින්ම notification එක ඔයා ළඟට ගෙන්න ගන්න පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. තවත් දවසක තවත් කතාවකින් හමු වෙමු. මම SL විදු.